සුබ දවසක් අල හැමෝටම. ඉතින් කොහොමද? හැමෝම හොඳින් සතුටින් නැති කියලා හිතනවා. ඔන්න ඉතින් ගොඩ දවසකට පස්සේ තමයි මම මේ පැත්තට ආවේ. මගේ ජීවිතේ මතක පොතට එකතුණු වෙනස්ම අත්දැකීමක් ඔයාලත් එක්ක බෙදා ගන්නයි මේ හදන්නේ. මේක ඉතින් ටිකක් විතර පරණයි. මේ ඔක්තෝබර් 4 වෙනිදා 2025 ඔක්තෝබර් 4 වෙනිදා. ටිකක් විතර පරණාට මගේ මතක පොතේ තියෙන ඕනෙම දවසක් හින්දායි මම මේ එකතු කරන්නේ. ගමේ පන්සලෙන් ගමේ කට්ටියම එකතු කරගෙන රුවන්වැලි මහා සමුදුන් අභියස සිල් ගන්න යන ගමනක්. ඉතින් මේ ගමනට මමයි අම්මයිත් සහභාගී වුණා. ඉතින් ඔක්තෝබර් 4 වෙනිදා පාන්දර 5ට විතර අපි කළුතරෙන් පිටත් වුණා. දැන් නම් ඉතින් ගොඩාක් දුර ඇවිල්ලා. දැන් මේ ඉන්නේ කුරුණෑගල අවට. අපි මේ ගමනට ගමෙන් බස් දෙකක සෙනග එකතුනා. ඉතින් මේ වගේ අත්දැකීමක් ලැබපු පළවෙනි අවස්ථාව. ඉතින් ජීවිතේ වෙනස් අත්දැකීමක් නිසා මට හිතුණා ඒකත් නරකම නෑ කියලා. තේ බොන්න නතර කරපු වෙලාවක මෙන්න මේ සුන්දර පරිසරයත් මම මගේ මතක පොතට එකතු කරගත්තා. පරිසරයේ විඳින්න මං කොහොමත් ආසයිනේ. ඉතින් මේ දසුන මගේ හිතට නෙතට හරි නිවීමක් එකතු කරා. ඔන්න ඉතින් තේ ටික බීලා ඉවරනාට පස්සේ අපි ආයෙත් අපේ ගමන පිටත් වුණා. ඉතින් මේ දකින්නේ අනුරාධපුරයට යනකම් එකිනෙකට වෙනස් වූ පරිසරයන්ව පසු කරපු විදිහ. ඉතින් කාර්කශ වියලි පරිසරයන් පසු කරගෙන අපි අනුරාධපුරයට ආවත් අපි බලාපොරොත්තුනේ ඒ වගේම වියලි කාලගුණයක්. හැබැයි ඉතින් අපි හෙට ළඟා වෙනකොට හවස 2ට විතර අපි නොහිතපු විදිහට ලොකු වැස්සක් වහින්න ගත්තා. අපි බලාපොරොත්තුනේ නම් වියලි කාලගුණයක්. මොකද ඊළඟ දවසේ ඔක්තෝබර් 5 වෙනිදා අපිට සිල් ගන්න තියෙන දවස. ඉතින් ඒකට බාධාවක් වැස්සෙන් ඇති වේදෝ කියන බියත් අපේ හිතවල පළපදියම් උනේ මෙන්න මේ වැස්සත් එක්කමයි. ඒත් ඉතින් වැස්සත් එක්ක අනුරාධපුරය හරි ලස්සනයි කියලා මට හිතුණා. ධාරානිපාත වර්ෂාව පොඩ්ඩක් අඩු වෙනකන් අපි නවාතැන් පොළේම ඉඳලා ඊට පස්සේ අපි රුවන්වැලි මහා සමුදුන් සහ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගන්නයි ගියේ. ඉතින් ඒ වෙනකොට නම් අපිට වැස්සෙන් ලොකු බාධාවක් තිබුණේ නැහැ. වැහි පොද වැටුණා. ඒත් ඉතින් ගමනට ඒක බාධාවක් කරගත්තේ නැතුවම අපි වැඳ පුදා ගැනීමේ කටයුතු කරා. කොච්චර වැස්සත් රුවන්වැලි මහා සමුදුන්ගේ භූමියට අඩිය තිබ්බම මට හිතුනේ ඒ නිවීම වැස්සත් එක්ක තවත් වැඩි කරා කියලයි. ඉතින් බලන්නකෝ ඔයාලත් සදහසිතින් වැඳ පුදා ගන්න එකතු වෙන්න. රුවන්වැලි මහා සමුදුන් වැඳ පුදා ගැනීමෙන් අනතුරුව අපි ගියේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගන්න. ඉතින් අපි විතරක් නෙමෙයි විශාල ජනකායක් මේ වැස්සෙත් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ රුවන්වැලි මහා සමුදුන් වැඳ පුදා ගන්න ඇවිල්ලා හිටියා. ඉතින් මේ වගේ පින් බිමකට ආවම වැස්ස ගැන හිත වැස්ස බල ඉන්න බෑනේ. පුළුවන් හැම වෙලාවෙදිම පින් රැස් කරගන්නයි ඕනේ. ඉතින් අපිත් ඒකෙන් උපරිම ප්‍රයෝජනය ලබා ගත්තා. අපේ ජීවිත හරිම අවිනිශ්චිතයි. අපි අද ඉන්නවා හෙට ඉඳීද කියලා අපිට කියන්න බැරි නිසා පුළුවන් හැම වෙලාවෙදිම පින් රැස් කරගන්න. මොකද මනුෂ්‍ය ආත්මයක් දුර්ලභ මනුෂ්‍ය ආත්මයක් ලැබිලා තියෙන මේ මොහොතේ
අපි හැමෝම උත්සාහ කරන්න ඕනේ සතර අපායට නොවැටි ආයෙත් පින්වත් ආත්මයක් ලබා ගැනීමට. එහෙමත් නැත්නම් සසර කෙටි කර ගැනීමට හැකිතාක් පින් රැස් කරගන්න. ඉතින් පුළුවන් හැම වෙලාවෙදිම පින් රැස් කරගන්න. අපේ ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන්ගේ ප්‍රධානත්වයෙන් තමයි මේ ගමන සංවිධානය වුණේ. ඉතින් ඒ සංවිධානයේ තිබුණේ රුවන්වැලි මහා සමුදුන් වැඳ පුදා ගැනීමෙන් අනතුරුව ධර්මදේශනාවක් එම භූමියේම පවත්වන්න. හැබැයි ඉතින් අපිට වැස්සෙන් බාධාවක් ආව නිසා අපි නවාතැන් ගත්ත ස්ථානයේ තමයි ධර්මදේශනාව පැවැත්වුවේ. ඉතින් මේ තියෙන්නේ ඒ ධර්මදේශනාව පවත්වපු ආකාරය. එහෙනම් ඔක්තෝබර් 5 වෙනිදා ඒ කියන්නේ හෙට දවසේ අපි සිල් ගන්නවා. අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්. හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න.